අපි තෝරගත්ත 2019 දෙවෙනි ප්‍රශ්නේ හේතුව ඒකෙත් පොඩි විස්තරයක් කියලා දෙන්න තියෙනවා. පුතා මෙහෙම දෙන ප්‍රශ්නයක්. පෙප්ටයිඩ බන්ධනයක් ඇතිවන්නේ කුමන පරමාණු අතරද කියලා අහනවා. සරලම කතාව පේපර් එකේ ස්ට්‍රක්චර් රචනද MCQ දවුලක් නැහැ. බන්ධන වර්ග දෙකක් ගැන අහන පුතේ වගේ. එකක් තමයි පෙප්ටයිඩ බන්ධන, අනික තමයි ග්ලයිකොසිඩික බන්ධන. ග්ලයිකොසිඩික බන්ධන හරි. එතකොට කාබෝහයිඩ්‍රේට වර්ගලා ඉන්නවා මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. එතනින් පටන් අරන් පෙප්ටයිඩ මේ ග්ලයිකොසිඩික බන්ධන සියල්ලම ගැන ඇල්ෆා 1 4 බීටා 1 4 ඇල්ෆා 1 6 ග්ලයිකොසිඩික සියල්ලම ඊළඟ පොයින්ට් එකේදී කියලා දෙනවා. මම මෙතන කියලා දෙන්න උත්සාහ කරන්නේ මම මේ අදහසක් දුන්නේ පුතාලට. පුතාලෙන් අහනවා බන්ධන වර්ග දෙකක් නිතරම මාරුවෙන් මාරුවට. පෙප්ටයිඩ බන්ධන සහ ග්ලයිකොසිඩික බන්ධන. පෙප්ටයිඩ බන්ධන ගැන ගොඩක් ඉස්සර අහනවා. ස්ට්‍රක්චර් වලට අහනවා. ග්ලයිකොසිඩික බන්ධන ගැන ගොඩක් ඉස්සර අහනවා වැඩි. පෙප්ටයිඩ බන්ධන ගැන කියපුවාම මේ අහලා තියෙන ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. පුතාලට කිව්වොත් පෙප්ටයිඩ බන්ධන කියලා ගත්තාම පෙප්ටයිඩ බන්ධන ඇති වෙන්නේ මොන වෙලාවේද? කො නිකන් ගෙදරින් ඉඳන් පුළුවන් විදිහට උත්තර දෙන්න. කිසිම අවුලක් නැහැ උත්තර දෙන්න බැරි වුණාට. ඇයි විභාගෙ නෙමෙයිනේ. ඒ නිසා අද දන්නේ නැහැ කියලා ගොඩාක් කරුණු එකතු වුණා කියන්නේ කියලා වෙලා තියෙන්නේ. ඒ දන්නේ නැති කරුණු ටික ටක් ගාලා ඔළුවට දාගන්න අමාරු දේවල් නෙමෙයි. පෙප්ටයිඩ බන්ධන කියන ඒවා ඇති වෙන්නේ ප්‍රෝටීන හැදෙනකොට. ඔන්න ප්‍රශ්නයක් එනවා. ප්‍රෝටීන හැදෙද්දි බැඳෙන්නේ පෙප්ටයිඩ බන්ධන වලින්. කවුද බැඳෙන්නේ? ප්‍රෝටීන වල තැනුම් මේකකේ කවුද? ඇමයිනෝ අම්ල. උතර පුතාට අනිවාර්යෙන් ඇමයිනෝ අම්ල කියන එක අඳින්න දැනගන්න ඕනි. හරිද? ඔන්න ප්‍රශ්නේ 2019 දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ මේකයි කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ ආශ්‍රිත පොඩි වටපිටාවක් කියලා දෙනවා. හොඳට අහගන්න. එතකොට දැන් පුතාලා මේ ඇමයිනෝ අම්ල ගත්තාම කියන්නකො ඇමයිනෝ අම්ලයක් කියන්නේ කවුද? එකම කාබන් පරමාණුවට සම්බන්ධ කාබොක්සිලික් කාණ්ඩයයි ඊට පස්සේ ඇමයිනෝ කාණ්ඩයයි හයිඩ්‍රජන් පරමාණුවයි ශාකාදාමයයි. හරිද? මූ තමයි ඇමයිනෝ අම්ලයක් කියලා කියන්නේ. ඒතර පුතාලට ඕනිම පන්තියක හරි කාගේ ගෝලියක් වුණත් ඔයා මේ ආර් කාණ්ඩය අනුව විශේෂ ඇමයිනෝ අම්ල දෙක තුනක් කියලා දීලා තිනවා. හරිද? ඒවා නිකන් අදහසක් විදිහට බලා ගන්න. නමුත් මූලික කෙනා මූ දැනගන්න ඕනි. කාබොක්සිල් කාණ්ඩය ඊට පස්සේ ඇමයිනෝ කාණ්ඩය හයිඩ්‍රජන් පරමාණුව සහ ශාකාදාමය ගත්තාම මේක ඇමයිනෝ අම්ලයක් කියලා කියනවා. පුතේ මේක ඇමයිනෝ අම්ල අණුවක්. ඊට පස්සේ මම තව එකක් මෙතන අදිනවා. ඇඳලා මේක වෙනස් කරන්නත් එක්ක මම යන්නේ. හරි නැත්නම් ඔහොම තියන්න. ඔන්න ඇමයිනෝ අම්ලය. පුතේ මෙන්න මේ COOH කියන එක ගොඩක් අයට අවුල් වෙනවනේ. මෙන්න COOH කියන්නේ ඔන්න ඔහොමයි. පුතාට මං කිව්වොත් මෙතන H තියෙනවා මෙතන R තියෙනවා කියලා. මෙතන මේ NH2 කියන එකත් මං ඕන්න නිකන් විහිදුවලා ලියන්නම් ඔහොම. හරිද? ඊට පස්සේ මං කිව්වොත් එහෙම මෙතනත් තව ඇමයිනෝ අම්ල කෙනෙක් මං ඇන්දොත් එකක් මට මේ ඇමයිනෝ අම්ලය මතක් කිරීම මෙතන කරන්න ඕනේ ඔයාලට. අනික තමයි මේ COOH එහෙම දැක්කම බය වෙන්න එපා. ඌ කොහොමද මෙහෙම බන්ධන ස්වභාවයෙන් අඳින්නේ කියලා මම මේ මතක් කරා. කියලා දෙනවනේ මතක් කරනවා. කාබන් වටේට බන්ධන මෙන්න 4ක් තියෙනවා. ඔක්සිජන්ට බන්ධන 2ක් හදන්න පුළුවන්. සාසංයෝජ බන්ධන හදනකොට කාබන් බන්ධන 4ක් හදනවා. ඔක්සිජන්ට හදන්න පුළුවන් බන්ධන 2යි. මෙන්න ඔක්සිජන් තව බන්ධන 2ක් හදලා තිනවා. මෙන්න හයිඩ්‍රජන් එක බන්ධනයක් හදලා තිනවා. මෙතන පුතේ ගත්තාම මෙතන නයිට්‍රජන් ඉන්නවා. මම නිකන් මෙතනින් එක හයිඩ්‍රජන් කෙනෙක් ඇඳලා මෙතන එකක් අඳින්නම්. හරිද? එතන මං වයින් ඇහුවොත් එහෙම මේ ඉන්නේ එක ඇමයිනෝ අම්ලයක්. හරි නේද? මොන තව ඇමයිනෝ අම්ලයක් මෙතන අඳිනවා. හරි නේද? මෙහෙම OH ලියන්නත් පුළුවන්. මේ වගේ ලියන්නත් පුළුවන්. මේ වගේ ලියන්නත් පුළුවන්. මෙහෙම ලියන්නත් පුළුවන්. මෙතන පුතේ මෙන්න ඇමයිනෝ අම්ලයක් තියෙනවා. එහෙනම් ප්‍රෝටීන හැදෙන්නේ ඇමයිනෝ අම්ල වලින් කියලා ඔලුවට දාගත්තද? ඇමයිනෝ අම්ලයක් කියන්නේ එකම කාබන් පරමාණුවට සම්බන්ධ වෙච්ච කාබොක්සිල් කාණ්ඩයක්, ඇමයිනෝ කාණ්ඩයක්, හයිඩ්‍රජන් පරමාණුවක් සහ ශාකාදාමයක් කියලා තේරුණාද? ශාකාදාමයේ මේ R කියන එක වෙනස් වෙන්න එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල 20ක් පමණ තියෙනවා කියලා මතක් කරගන්න. ඒකෙන් කීපයක් හරිද මේ R ට සම්බන්ධ අයත් එක්ක ස්ට්‍රක්චර් වලට වැදගත් වෙන විදිහට මතක් කරගන්න. මේ ප්‍රශ්නේදී අහනවා පෙප්ටයිඩ බන්ධන ගැන. හරිද? ඔයාලෙන් අහනවා පෙප්ටයිඩ බන්ධන ගැන. මම මෙතන මෙහෙම OH කියන එක ලං කරලා ලියන්නම් OH කියලා. පුතේ දැන් එක ඇමයිනෝ අම්ල අණුවකට තව ඇමයිනෝ අම්ල අණුවක් එකතු වෙන්නේ මෙන්න මෙහෙම. බලාගන්න මම මකලා පෙන්නනවා. මෙතන OH කෙනෙකුයි මෙතන H කෙනෙකුයි ගැලවෙනවා. කවුද ගැලවුනේ? OH සහ H. කවුද? H2O. මෙහෙම H2O ගැලවිලා අයින් වෙනවා මෙතනින්. මෙතන OH ගැලවිලා ඔන්න දැන් කාබන්ට එක බන්ධනයක් ඕනි වෙලා ඉන්නවා. මෙතන H ගැලවිලා නයිට්‍රජන්ටත් බන්ධන 3ක් හදන්න පුළුවන්. එකෙක් ඕනි වෙලා ඉන්නවා. උන් දෙන්න මෙහෙම සෙට් වෙලා මෙයාගේ බන්ධන 4 ඔන්න සම්පූර්ණ කරගත්තා. මෙයාගේ බන්ධන ටිකක් සම්පූර්ණ කරගත්තා. මෙතනින් H ගැලවුණා. මෙතනින් OH ගැලවුණා. ජල අණුවක් ගැලවිලා ඉවත් වෙනවා. එහෙනම් මේක තමයි පෙප්ටයිඩ බන්ධනය කියලා කිව්වේ. පෙප්ටයිඩ බන්ධනය
වැඩේ සෙට්ද කියලා කියන්න ඕනේ කට්ටිය. ඕන එකමින් ඔලුවට දාගෙන ඇමයිනෝ අම්ලය ඇඳලා පෙන්නවා. ඒ වගේ දෙන්නෙක් ඇඳලා පෙන්නවා. මුගෙන් OH ගැලවුණා, අරුගෙන් H ගැලවුණා. H2O OH එක කියන්නේ HO, අරු H. H දෙන්නයි O එකයි ගැලවුණා. ජලාණුවක් ගැලවිලා ගියා. මෙතන H2 කියන්නේ මතකයිනේ. OH එකයි H එකයි තමයි ගැලවුනේ. ජලාණුව ගැලවිලා ගියපම හැදුණු බන්ධනයට කියන මොකද්ද පුතේ? පෙප්ටයිඩ් බන්ධනය. කතාව හරියද? එහෙනම් පෙප්ටයිඩ් බන්ධනයක් ඇති වෙන්නේ කවුරු අතරද කියලා ඇහුවොත් නයිට්‍රජන් සහ කාබන් අතර. උත්තරේ නයිට්‍රජන් සහ කාබන් අතර තමයි පෙප්ටයිඩ් බන්ධනයක් ඇති වෙන්නේ. එහෙනම් උත්තරේ තමයි 5. දෙකට උත්තරේ 5. සහ තව විස්තර මේ ගැන කිව්වොත් මෙම දෙන්නෙක් එකතු වෙලා හැදෙන එකට කියන්නේ පෙප්ටයිඩ් බන්ධනයක්. දෙන්නෙක් එකතු වෙලා හැදුන එකට අපි කියන්නේ පුතේ ඇමයිනෝ අම්ල දෙකක් එකතු වෙලා හැදුන එකට කියන්නේ ඩයිපෙප්ටයිඩ්. ඇමයිනෝ අම්ල එහෙම ගොඩාක් එකතු වෙලා හැදුනවට කියන්නේ පොලිපෙප්ටයිඩ් කියලා. පොලි කියන්නේ ගොඩක්. ඒතර ඒකෙත් ගොඩක්ම ඇමයිනෝ අම්ල ගොඩක්ම එකතු වෙලා හැදිච්ච එකට තමයි කියන්නේ පොලිපෙප්ටයිඩ් වලත් ඇමයිනෝ අම්ල ගොඩාක් එකතු වෙච්ච එකට තමයි ප්‍රෝටීනයක් කියලා කියන්නේ. හරි. හරි බන්ධනය මතක් වෙන්නේ නැති කියලා හිතනවා කට්ටියට. හරි මේක තමයි අහන්නේ ප්‍රශ්නේ. ඔන්න ඇමයිනෝ අම්ලය ගැන කිව්වා. මේ දෙන්න එකතු වෙලා හැදෙන්නේ පෙප්ටයිඩ් බන්ධනයක් කියලා කිව්වා. හරි. ඕක තමයි කතාව. හරි නේද? ඊට පස්සේ 6 වෙනි එක කියනවා මෙහෙම. ඇමයිනෝ අම්ල සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත කවර ප්‍රකාශයක්ද කියලා. මට මේකේ උත්තරේ කියන්න නෙමෙයි ඕනේ. ඇමයිනෝ අම්ල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහපුවාම වචන ගොඩාක් වෙන හෙන්න දිග කතාවක්. පළවෙනි වාක්‍ය දැක්ක ගමන් නිකන් හෙන සතුටක් දැනෙනවා. පෙප්ටයිඩ් බන්ධන ඇත කියලා. නෑ ඇමයිනෝ අම්ල වල පෙප්ටයිඩ් බන්ධන නෑ. ඇමයිනෝ අම්ලයක් තව ඇමයිනෝ අම්ලයකට සම්බන්ධ වෙන්න තමයි පෙප්ටයිඩ් බන්ධන ඕනේ. මම මෙහෙම දෙයක් කියන්නද? ඔයාලා කලින් පාස් පේපර්ස් කරලා යන්න හේතුව තමයි 19 පෙප්ටයිඩ් බන්ධන ගැන අහලා 20 ආය පෙප්ටයිඩ් බන්ධන යෙදෙන තැනම තමයි කියන්නේ. හරිද? එතකොට ඇමයිනෝ අම්ල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනකොට පළවෙනි එකේ කියනවා පෙප්ටයිඩ් බන්ධන දිනවලු නෑ ඇමයිනෝ අම්ලයකට කොහෙද පෙප්ටයිඩ් බන්ධන? ඇමයිනෝ අම්ලයක් ගත්තාම ඇමයිනෝ අම්ලයක් තව ඇමයිනෝ අම්ලයක් එක්ක සම්බන්ධ වෙද්දි තමයි පෙප්ටයිඩ් බන්ධන අවශ්‍ය වෙන්නේ. එහෙම ඇමයිනෝ අම්ල පෙප්ටයිඩ් බන්ධන වලින් සෙට්ලා තමයි ප්‍රෝටීන හැදෙන්නේ. ඒ නිසා දෙවෙනි වාක්‍යය කියනවා කාබොක්සිලික් අම්ල කාබොක්සිලික් කාණ්ඩයක් ඇත්තනම සහ ඇමීන කාණ්ඩයක් තියෙනවා කියලා කියනවා. ඔන්න දැන් එකපාරකුත් මතක් කර ආයෙ කියන දෙයක් නෑ වාට. එකම කාබන් පරමාණුවට සම්බන්ධ කාබොක්සිලික් කාණ්ඩයයි හරිද? ඇමයිනෝ කාණ්ඩයයි හයිඩ්‍රජන් පරමාණුවක් සහ ශාකාදාමයක් තියෙන කෙනෙකුට තමයි ඇමයිනෝ අම්ලයක් කියන්නේ. එහෙනම් කාබොක්සිලික් කාණ්ඩයක් සහ ඇමයිනෝ කාණ්ඩයක් ඉන්නවා තමයි. හරිද? ඒ නිසා උට එහෙම කාණ්ඩ දෙකක් ඉන්නවා. ඊට පස්සේ කියනවා පුතාලා තව ඕනනම් කියන්නම් ඇමීන කාණ්ඩ මේ ඇමයිනෝ කාණ්ඩය කාබොක්සිලික් කාණ්ඩයට බැඳිලා ඉන්නවලු නෑ. එහෙම බැඳිලා නෑ. කාබන්ට තමයි මේ දෙන්න බැඳිලා ඉන්නේ. ඊට පස්සේ කියනවා කාබොක්සිලික් අම්ලයේ COOH කාණ්ඩයට අයත් කාබන් ඇල්ෆා කාබන් කියලා කියනවා. ඔන්න හොඳට අහගන්න. ස්ට්‍රක්චර් එකත් අහලා තිබුණා පුතේ. ඇල්ෆා කාබන් කියලා කියන්නේ මේ COOH එකේ ඉන්න කාබන් නෙවෙයි. එයා බැඳිලා ඉන්න මේ බලන්න. COOH කාණ්ඩයට අයත් කාබන්ට ඇල්ෆා කාබන් කියලා කියන්නේ මේ තමයි ඇල්ෆා කාබන්. හරි නේද? හරි. ඊට පස්සේ සමහර ඇමයිනෝ අම්ල වල පමණක් කාබොක්සිලික් කාණ්ඩය නෑ හැම එකම COOH කාණ්ඩයක් තියෙනවා. කාබොක්සිලික් කාණ්ඩය හැම ඇමයිනෝ අම්ලයකම තියෙනවා. ඔය මං කිව්වේ 2020 6 වෙනි ප්‍රශ්නේ අර කලින් කරපු දේවලුත් මතකද කියලා බලන්න තමයි මම ඒක කිව්වේ.